ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න එක දිගට වැහැලා අද හවස ඔන්න පොඩි අවුවකට නා. ඉතින් මම දැන් ටක් ගාලා තෙතරෙදි ටික අවුවට දාගන්න තමයි ලෑස්තිනේ. චුට්ටක් හරි වේලයිනේ. ෂුවර් නෑ ඉතින් ආයෙත් වැස්ස කඩන් කොයි වෙලාවෙ කඩන් පහත් වෙයිද කියලා. ඒත් ඉතින් මම ඉක්මනටම රෙදි ටිකක් හරි අවුවට දාලා බේරගන්න තමයි try එකක් දෙන්නේ. ගොඩාක් රෙදි තියෙනවා මේ දවස්වල බේරගන්න බැරි වෙච්ච. අද ඉතින් හස්බන්ඩ් නිවාඩු දවසක්. දැන් නම් ඉතින් ටිකක් හවස වෙලා. මම රැට උයන තමයි මේ ලේස්ට් වෙන්නේ. අලයි කැරටුයි එකට දාලා කිරට හදන්න තමයි හදන්නේ. අපේ ගෙදර අයට හොදි ඕනනේ. චූටි බබාලා දෙන්නත් හොදි කිරි හොදි එහෙම කන්න ගොඩක් ආසයි බත් එක්ක. ඒක නිසා හොදි තියලා අනිවාර්යෙන්ම ඉතින් කරි එකක් හදන්න ඕනේ. ඒකට ඉතින් මං අද අලයි කැරටුයි එකට දාලා තමයි හදන්න යන්නේ. මේ රාපු කෙඩිය තෙල් දාගන්න තමයි හදන්නේ. අපේ ඇටේරිය ගහේ මල් පිපිලා මුළු මිදුලම හරිම සුවඳයි. දොරකොඩට එනකොට පුදුම සුවඳක් තියෙන්නේ. අද ඉතින් ලස්සන අලුත් දවසක්. උදේම ඉතින් මමයි හස්බන්ඩුයි කතා වුණා. චූටි බබාලා දෙන්නට සෙල්ලම් කරන්න සරුංගලයක් හදලා දෙන්න ඕනේ කියලා. මොකද දැන් මේ සරුංගල් කාලේනේ. අපිට දැන් ගොඩක් හුළඟක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුවා මෙයාලට සරුංගලයක් හදලා දෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් හස්බන්ඩ් සරුංගල් දෙකක්ම හදලා දුන්නා. මම හිතනවා එයාලට ගොඩක් ලස්සන මතකයක් ඉතිරි කරයි කියලා. මොකද මටත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ මල්ලිත් එක්ක තාත්තා හදලා දුන්න ලස්සන සරුංගලයක්. ඉතින් ඒ සරුංගලය අපි වෙලට ගිහිල්ලා උඩ යවපු හැටි මට අද වගේ තාම මතකයි. අපේ පුංචි කාලේ ගොඩක් සුන්දරයි. අපේ අම්මලාගේ පුංචි කාලේ ඊටත් වඩා සුන්දරයි. මගේ පුංචි කාලේ මට තියෙනවා ලස්සන මතකයක් සරුංගලයක් ගැන. තාත්තා හදලා තියුනේ සරුංගලේ සුදු පාට ඉටිකොලේ රතු පාට කළු පාට බෝල අලවලා හරිම ලස්සන සරුංගලයක්. ලොකු සරුංගලයක්. මමයි මල්ලි තාත්තයි එක්ක එකතු වෙලා අපි ගෙදර වෙල තියෙන ඉස්සරහා වෙලේ යවුවා. ඉතින් මට ඒ දවස අද වගේ තවමත් මතකයි. ඒ වගේම මම මල්ලිත් එක්ක සරුංගල යවන්න වෙල්ලිපනැලේ දුවපු හැටි මට තවම මතකයි. ඉතින් අපි ලොකු වෙලා දැන් වෙන් වෙලා වගේ හරියට කතා කරන්නවත් වෙන්නේ දැන්. ඉතින් මට ලස්සන අතීතයක් තියෙනවා කියලා ඒව මතක් කරලා මේ වගේ දවසට සතුට වෙන්න පුළුවන්. ඔයාලටත් ඒ වගේ සහෝදර සහෝදරියොත් එක්ක ලස්සන මතක තියනවා නම් මටත් කියන්න. ඉතින් අපේ ගෙදර ඔන්න මල් පැල ගොඩක් තිබුණොත් පෝච්චි නෑ. පෝච්චි තියුණොත් මල් පැල නෑ. ඔන්න ඉතින් මේ හිබිස්කස් පැලේ මේ ගොඩාක් දවස් දැන් මේ පොට් එකේ මේ පෝච්චියක් ගේන්න කිව්වට හස්බන්ඩ්ට අමතක වෙනවා. මොකද එයා රෑ වෙලා එන්නේ. එතකොට මල් කඩේත් වහලා. ඉතින් අද මම හිතුවා මේක මේ පෝර කවර් එක හරි කමන්නේ පස්පුර වල හිටවෙනවා කියලා. 5 කිලෝ 5 පෝර කවර් දෙකක් තියුණා. ඉතින් මම ඒ දෙකේ මල් පැල දෙකක් ඉඳගත්තා.
මගේ චූටි දූ මේ වෙලාවේ යාගේ භාෂාවෙන් ලස්සන සින්දුවක් කියනවා. අනේ ඉතින් මට ඒ ටික කට් කරන්න ලෝභ හිතුණා. ඔයාලත් කැමති නම් අහන්න. ඔන්න මං ඒ ටික ඒ විදිහටම තිබ්බා. මේක නම් අපේ හස්බන්ඩ් ආපු ඕඩර් එකක් බෝඩින් එකකට චූටි මේසයකුයි බාංකුවකුයි ඉල්ලලා තියුණා. හස්බන්ඩ් ඉතින් දැන් මේක තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.